හායි හැමෝටම සුබ දවසක්. මම අද ආවේ ඔයාලට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය මොකක්ද කියලා කියන්න. ඔයාට මේ වෙලාවේ ගොඩක් තීරණ ගන්න පුළුවන්. ඔයාලට ගොඩක් ප්‍රශ්න ඇති දැන්. ඒ කියන්නේ අපි කාටවත් කියාගන්න බැරි තරම් ප්‍රශ්න ඔයාලගේ හිතේ ඇති. සමහර අයට හිතෙන්න පුළුවන් අපෝ මේක මොන ප්‍රශ්නයක්ද? ඒත් ඔයාට අනුව ඔයාට ඒ ප්‍රශ්නේ ලොකු දෙයක්. ඉතින් ඔය ප්‍රශ්නවලට විසඳුම් හොයනකොට ඔය අන්තිමට නතර වෙන්නේ කොහෙන්ද? ඔය අන්තිමට නතර වෙන්නේ ජීවිතේ දැන් ඇති කියන තැනින්ද? එහෙම නතර වෙනව නම් ඔයා පෙරදිලා. මොකද අපි මේ ලෝකෙට ආවේ මොකක් හරි දෙයක මොකක් හරි සැලැස්මක කොටසක් විදිහට. අපි හැමෝටම මොකක් හරි දෙයක් තියෙනවා මේ ලෝකෙ වෙනුවෙන් කරන්න. ඔයා හිතන්න ඔයා මේ වෙනකන් මේ අවුරුදු 15ද 16ක්ද 25ක්ද 30ක්ද කියන මම දන්නේ නැහැ. හැබැයි ඔයා මෙච්චර කාලයක් මේ ලෝකේ ඉන්නේ ඔයා මොකක් හරි දෙයක් කරන්න ඕනේ ඉන්න වෙන්නේදී. ඔයා කිසිම දෙයක් නොකර ගියොත් ඔයා මේ ලෝකෙට මේ මහ පොළවට ඒ වගේම ඔයාගේ අම්මට තාත්තට අම්මයි තාත්තයි නැත්තම් ඔයා ළඟේ හිටපු අයට ඔයාගේ යාළුවන්ට ඔයාට එක එක විදිහේ කාලවල කියන්නේ එක එක කාලවල ඇවිල්ලා ඔයාට එක එක විදිහ උදව් කරපු හැම කෙනෙක්ටම ඔයා නායකාරයෙක් වෙනවා. අපි නායකාරය වෙන්න ඕනේ නැහැ. අපි යන්න ඕනේ තවත් තවත් මිනිස්සෙක්ගේ හදවතේ ලස්සන සිතුවිල්ලක් බවට පත් වෙලා. ඔයා මහ පොළවට නායකාරයෙක් වෙලා මැරෙනවට වඩා ඔයා තව කෙනෙක්ගේ ජීවිතේ ලස්සන මතකයක් මේ මහ පොළවේ ලස්සන මිනිස්සෙක් කියලා මෙලගේ යනවටද කැමති? ඉතින් තීරණය ඔයාලා ගාව තියෙන්නේ. ඔයාට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම තීරණය මොකක්ද කියලා ඔයාම හිතන්න. ඔයා වැටුණ තැනින් ආයේ නැගිටිනවද නැත්නම් ඔයා වැටිච්ච විදිහටම ඉන්නවද? සරලම කිව්වොත් ඔයා නායකාරයෙක් වෙනවද? නැත්නම් ලස්සන මතකයක් වෙනවද? ලස්සන මිනිස්සෙක් වෙනවද? හැමෝටම සුබ දවසක්.